මගේ ඉස්සල වීඩියෝ එකේදී මම වාට පෙන්න මං ගාඩ්ස් බයිද බේ අප විදිහ ඊට පස්සේ ඒකේ කවුඩ් ෆරස්ට් එකේ මං ගොඩක් ඇවිත්තා වීඩියෝ කරා ඉතින් මං ඔයාලත් එක්ක ෂෙයා කරා දැන් මං ඊළඟට යන්න හදන්නේ ෆ්ලවර් ඩෝම් එකට ගාඩ්ස් බයිද බේ වල කවුඩ් ෆොරස්ට් එකයි ෆ්ලවර් ඩෝම් එකයි තමයි ටිකට්ස් දීලා ගන්න යන්න තියෙන්නේ අන්තිවලට ෆ්‍රීද ඇවිදින්න පුළුවන් අපි එහෙනම් ගිහලා බලමු ෆ්ලවර් ඩෝම් එක කොයි වගේද කියලා මම දැන් ඉන්නේ ෆ්ලවර් ඩෝම් එකේ ෆ්ලවර් ඩෝම් එක කියන්නේ ඇත්තටම ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකක් ඒකේ දැනට තියෙන largest glass greenhouse එක තමයි සිංගප්පූර් ගාඩන් බයි ද බේ වල තියෙන ෆ්ලවර් ඩෝම් එක. මේක ඇතුලේ ටෙම්පරේචර් එක සෙල්සියස් 23 25ක් අතර වගේ මේන්ටේන් කරලා තියෙනවා. ඒ නිසා තවල් වෙලා වුණත් ඔයාලට කිසි කරදරයක් නැතුව මේක බලන්න පුළුවන්. ගොඩාක් රටවල මම හිතන්නේ අප්‍රිකා, ඕස්ට්‍රේලියා, සවුත් අප්‍රිකා, කැලිෆෝනියා වගේ රටවල ගෙනාවු ගොඩක් දුර්ලභ ගස් මල් වර්ග seasonal flowers මේක ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් nature lovers ලට photographers ලට family visitors ලා හැමෝටම මේකේ කරන්න දේවල් තියෙනවා. සාමාන්‍ය මේක ඇතුලේ පැයක් විනාඩි 45ක් ඇතුළත මේක කවර් කරන්න පුළුවන්. එයාට කියන විදිහට මේක ආයෙ විසිට් කරන්න පුළුවන් තරම්. දැන් සමහර තැන් තියෙනවානේ එකපාරක් විසිට් කරොත් එහෙම ආයෙම යනවා නම් ආයෙ එකම දේ බලන්න තියෙන්නේ. හැබැයි මේ ෆ්ලවර් ඩෝම් එකේ එහෙම නැහැ. මොකද මේකේ seasonal flowers trees තියෙනවා. ඒතර කාලෙන් කාලට තමයි එක එක ගස් වල එක එක විදිහට මල් වෙන්නේ. ඒක නිසා කාලෙන් කාලට දෙතුන් පාරක් ඇවිල්ලා විසිට් කරත් ඔයාලට වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මම හිතන්නේ සිංගප්පූර් වලට එන අය අනිවාර්යයෙන්ම බලන් ඉන්න තැනක් තමයි ෆ්ලවර් ඩෝම් එක. මෙහෙම චුට්ටක් ඉස්සරහට යන් ඉහළ බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. තවදයක් මෙතන මල් විතරක් නෙමෙයි මෙන්න මේ වගේ ලස්සන ලොකේෂන්ස් හදලා තියෙනවා බෑග්ග්‍රවුන්ඩ්ස් ඔයාලට ඕන විදියට අර ඉන්ස්ටාග්‍රෑම් එකට එහෙම ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේම මම වලට තව එකක් පෙන්නන්න. මෙන්න මේ හරිය තියෙනවා ලොකු පාම් ගස් වගේ. ඒකටම ගොඩාක් පරණ පාම් ගස්. Middle East වලින් ගෙනාවා. ෆ්ලවර් ඩෝම් එකේ ඇතුලේ පැය දෙකක් විතර හිටියා. මම දැන් මේ හදන්නේ ආයෙම සුපර් ට්‍රී පැත්තට යන්න. මොකද තව ටිකකින් පටන් ගන්නවා ගාඩන් රැප්සොඩි කියන ලයිට් ෂෝ එක. මේ සුපර් ට්‍රීස් වල තමයි ලයිට් ෂෝ එක තියෙන්නේ. දවසට මේ ෂෝස් දෙකක් පෙන්නනවා. එක 7:45ට අනිත් එක 8:45ට. විනාඩි 20ක් විතර යන ෂෝ එකක් මම ටිකක් රෙකෝඩ් කරලා දාන්නම්. දැන් වෙලාව හරියටම 7:45යි. ඔන්න ෂෝ එක පටන් ගන්න යන්නේ. එහෙනම් ඔයාලා මේ ෂෝ එකේ මේ චූටි ක්ලිප් එක බලන්න. ඒකම මම මේ වීඩියෝ එකත් wind up කරනවා. Thank you very much මේ වීඩියෝ එක බලුවට. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බ වෙනකන් ඔයාලා ඔක්කොටම ජය වේවා.